ඔයාලත් එන්න මාත් එක්ක නුවරඑළිය යන්න. අපි අද යන්නේ හෝටන් තැන්න හරහා වැටිලා තියෙන ලස්සනම ලස්සන හෝටන් තැන්න පට්ටිපොළ මාර්ගය හරහා. හෝටන් තැන්න යන්න තියෙන්නේ ඔහිය හරහා. ඉතින් ඔහියට යද්දී මේ රූස්ස ගස් ඇත්තටම ඒවා දිහා බලන්නත් බයයි. ඒ තරම් විශාල හරිම උස ගස්. ඔහිය ඉන්නේ මම. ඔහිය පහු කරාම අපි වැටුනේ හෝටන් තැන්න පාරට. ඔහියට එනකන් තිබිච්ච රූස්ස ගස් ටික ඔන්න දැන් කොට වෙලා හෝටන් තැන්න මාර්ගයට ආවා. මෙතෙන්දී අපි හෝටන් තැනට ඇතුළු වෙන්න කලින් ගන්න ඕනි ටිකට්ස්. ඒ ටිකට්ස් ගන්න තමයි ඔය දැන් යන්නේ. වාහනයටත් එක්ක අපි දෙන්නට රුපියල් 1000ක මුදලක් ගියා ටිකට්. හෝටන් තැනට ඇතුළු වුණාට පස්සේ හැමතැනම මෙන්න මේ වගේ නෝටිස් බෝඩ් දාලා තියෙනවා කොටියෙන් දැක්කොත් කරන්න ඕනි දේ කියලා. තැන්න මාර්ගයට ඇතුළු වුණාට පස්සේ අපිට දෙකටම දකින්න හම්බෙන්නේ මෙන්න මේ වගේ තරමක කොට ගස්. අපි ඔහිය වෙනකන් එද්දී ඔයාලා දැක්කා ඒ වෙනකන් තිබ්බේ විශාල උස රූස්ස ගස්. හැබැයි හෝටන් තැනට ඇතුළු වුණාට පස්සේ තියෙන්නේ කුඩා මෙන්න මේ වගේ කොට ගස්. මේවට කියන්නේ වලාකුළු වනාන්තර කියලා. මේ වලාකුළු වනාන්තරවල ජල සැපයුම වර්ෂාව මත පදනම් වෙන්නේ නැහැ. ඒවා රැඳී පවතින්නේ තුහින මීදුම් මත. පහත් බිම් දෙසින් උණුසුම් තෙත් වාතයේ ඉහළට නගිනකොට ඒව සිසිල් වී සෑදෙන මීදුම් මේ කඳුකර වනාන්තර හරහා පාවෙලා යනවා. මේ මීදුම පත්‍ර අතරින් ගමන් කිරීමේදී ඝනීභවනය වෙලා බින්දු ලෙස පොළවට පතිත වෙනවා. ඒ ජලය තමයි මේ ශාක උරාගන්නේ. අපිට වාහන නවත්තලා හෝටන් තැන්න ඇතුළට ලෝකාන්තය බලන්න යන්න වගේ ඇවිදන් යන්න පුළුවන්. මෙතන කාර් පාක් එකක් තියෙනවා. ඇතුළට කිලෝමීටර 9ක වගේ දුරක් අපිට පයින් ඇවිදගෙන යන්න පුළුවන්. අද නම් අපි එහෙම ඇවිදගෙන ගියේ නැහැ. දැන් අපි හදන්නේ ලෝකාන්තය හරහා පට්ටිපොළට යන්න. පට්ටිපොළ දුම්රිය ස්ටේෂන් එක බලන්න යන්න එක්කෙනෙක්ට රුපියල් 20ක් වගේ ටිකට් එකක් ගන්න ඕනි. ඒක ගන්න පුළුවන් මේකේ ටිකට් කවුන්ටර් එකෙන්. ඇත්තටම ඒ ගානට ටිකට් එකක් අරගෙන මේක බලන්න යන එක හිම පාඩුවක් නෑ. මොකද මෙතන ලස්සනට මේන්ටේන් කරලා තියෙනවා. බලන්නකෝ මේකේ ලස්සන. මෙතෙන්ට ගියාට පස්සේ අපිට හම්බුණා චුටි බලුරාලේ කෙනෙක්. එයා අපි වාහනේ නවත්තපු තැන ඉඳන් එතන අපි එනකම්ම මුර කරපු එක තමයි කළේ. ඔය ඉන්නේ යා. ඊට පස්සේ අපි මේ යන්නේ අම්බේවල හරහා අපි අද බුක් කරපු ෂැලයකට. මේ ෂැලයක පිහිටලා තියෙන්නේ අම්බේවල. ඇත්තටම හරිම ලස්සන කාම් වයිබ් එකක් තමයි මෙතෙන්ට තියෙන්නේ. නිදහසේ දවසක් ගෙවලා ඉන්න ඕන නම් මෙතෙන්ට යන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. මේක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මම ඔයාලට පස්සේ අරගෙන එන්නම්. බලන්නකෝ මෙතෙන්ට පේන මේ ලස්සන. ඔය තියෙන්නේ නිව්සීලන්ත ෆාම් එකේ තියෙන තන බිම් ටික. බලන්නකො මේ view එක දිහා. අපේ ශාලයකට උදේට පේන view එක තමයි මේක. මාර නිස්කලංක හරිම ලස්සන view එකක් තමයි අපිට පේන්නේ. උදෙන්ම නැගිටලා ටී දෙකකුත් හදාගත්තා. ඔය මම පෙන්නන්නේ අම්බේවල ෆාම් එකට යන පස්සේ බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්තා. හරිම රසයි බ්‍රෙක්ෆාස්ට් එක. චාක්‍රෝ එකෙන් ඔන්න වගේ ස්ට්‍රෝබෙරි අයිටම්ස් ටිකකුත් කාලා අපි ගියේ ග්‍රෙගරි පාක් එකට. හැබැයි ඉතින් ලස්සන ෆොටෝස් ගන්න ඕනේ නැහැ. මොකද සෑහෙන්න හයියෙන් වැස්සා. පස්සේ ඉතින් අපි ගෙදර එන්න පිටත් වුණා. එන අතර මග සෙන්ට් ක්ලාස් දියැලක් ඔන්න ඔය වගේ දැහෙනම් ඔයාලට සුබ දවසක්.